අද අපි අතේ තියෙන මූලාශ්‍රය අරගෙන බලමු දශක ගාණක් තිස්සේ ඇහිලා තියෙන ඒ තාම අභිරහසක් වෙලා තියෙන කතාවක් ගැන. මේ ඩී.බී. කූපර් කියන නමින් ප්‍රසිද්ධ වුණු කෙනා. කවුද මේ මොකද්ද ඇත්තටම වුණේ ඇත්තටම? මේක ඇත්තටම සෑහෙන විශේෂ සිදුවීමක්. මොකද ඇමරිකානු ගුවන් ඉතිහාසයේ අද වෙනකම් විසඳගන්න බැරි වුණු එකම ගුවන් යානා කොල්ලකෑම තමයි මේක. එහෙමද එකම එක? ඔව්. 1971 November 24 එකන Thanksgiving වලට කලින් දවසේ Northwest Orient Airlines එකේ flight 305 එක පෝර්ට්ලන්ඩ් ඉඳන් සියාටල් යද්දි තමයි මේ කෙනා පැහැරගන්නේ. එයාගේ නම තමයි ඩී.බී. කූපර් කියලා එයා කිව්වේ. හරි. මූලාශ්‍රවල තියෙන විදිහට එයා සංසුන්ව ඉඳලා අර ගුවන් සේවිකාවකට පොඩි නෝට් එකක් දෙනවා. ඔව් එයා ළඟ බෝම්බයක් තියෙනවා කියලා ඊට පස්සේ තමයි එයා ඉල්ලීම් කරන්නේ. ඉල්ලීම් කියුවේ අර සල්ලි ඩොලර් ලක්ෂ 2ක් වගේ නේද? ඔව් ඇමරිකානු ඩොලර් 210ක් සහ පැරෂූට් 4ක්. පැරෂූට් 4ක්. ඒ මොකටද? ඒකත් අභිරහසක් තමයි. ඉතින් සියටල් වලදී යානයේ බෑවට පස්සේ එයාට මේ සල්ලි ටිකයි පැරෂූට් ටිකයි දෙනවා. හරි. ඊට පස්සේ එයා මගින්ව නිදහස් කරනවා කාර්ය මණ්ඩලයේ කීප දෙනෙක් එක්ක ආයෙත් යානේ උඩට ගන්න කියනවා. රීනෝ මෙක්සිකෝ සිටි පැත්තට යන්න කියලායි කියන්නේ. ඒතර අඩු උසකින් අඩු වේගයකින්. හරි. එතකොට තමයි අර අතිශය නාටකීය සිද්ධිය වෙන්නේ නේද? ඔව් යානේ රීනෝ පැත්තට යද්දී වොෂින්ටන් ප්‍රාන්තයේ නිරිත දිග හරියේ අහසේදී එතකොට හොඳටම රෑ වෙලා කුණාට සහිත කාලගුණයක් තිබුණේ. එයා යානේ පිටිපස්සේ දොර අරගෙන අර සල්ලි මල්ලත් එක්ක පැරෂුටකයකින් පනිනවා. හිතා ගන්නත් බෑ නේද? ඒ වගේ වෙලාවක ඒ වගේ තත්වයක් යටතේ පනිනවා කියන්නේ. ඇත්තම. ඒක මාරම අවදානම් පැනීමක්. ඊ උස්ස වේගය අඳුර කුණාටුව පහළ තියෙන කැලෑබද හරිම දුෂ්කර ප්‍රදේශ. මේ ඔක්කොම එක බලද්දි. ඉතින් එතනින් පස්සේ තමයි මේ කතාවේ ලොකුම අභිරහස තියෙන්නේ. ඔහුට මොකද වුනේ? කවුරුත් දන්නේ නැහැ. FBI එක මේක ලොකුවටම පරීක්ෂා කළා කියලා තියෙනවා නෝර්ජැක් නේද ඒකට කිව්වේ. හරියටම නෝර්ජැක්. ඒක FBI ඉතිහාසයේ තිබුණු දීර්ඝතම පුළුල්ම පරීක්ෂණ වලින් එකක්. අති විශාල සම්පත් ප්‍රමාණයක් යොදවුවා. සැකකාරයෝ 100 ගණක් ගැන හෙව්වා. අර පෙන්නා කියලා හිතන ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නැර සෙව්වා. මේකෙදී අර රිචඩ් ෆ්ලොයිඩ් මැකොයි කියන කෙනා ගැනත් ලොකු අවධානයක් යොමු වුණා නේද? එයාත් පස්සේ කාලෙක ඔය වගේම වැඩක් කරලා තිබුණා කියලා කියනවා. ඔව් මැකොයි ගැන ලොකු සැකයක් තිබුණා. මොකද එයාත් ඊට මාස කිහිපයකට පස්සේ වෙනම ගුවන් යානයක් පැහැරගෙන සල්ලි අරගෙන ඒත් පැරෂූට් එකකින් පැන්නා. ක්‍රමය ගොඩක් දුරට සමානයි. එයා තමයි කූපර්. FBI එක නම් අන්තිමට කිව්වේ නෑ කියලා. එයාලා කිව්වේ මැකොයිගේ පෙනුම අර කූපර්ව දැක්කාය දුන්න විස්තර වලට ගැලපෙන්නේ නෑ කියලයි. අනිත් එක කූපර් සිද්ධිය වෙලාවේ මැකොයිට වෙන තැනක හිටියා කියලා ඔප්පු කරන්න සාක්ෂි තිබුණා කියලාත් එයාලා කිව්වා. ඉතින් යාවත් සැකකාර ලයිස්තුවෙන් අයින් කළා. ඒත් ඉතින් කතාව ඉවර නෑ වගේ. මොකද දැන් මේ 2024 දීත් අර ගුවන් විශේෂඥයෙක් YouTuber කෙනෙක් ඉන්නවා ඩෑන් ග්‍රයිඩර් කියලා. ඔව්. එයා ආයෙත් කියනවා මැකොයි කමයි කූපර් කියලාත්. FBI එකට සාක්ෂි මගහැරුණා. එමෙ නැත්තම් වැරදියට තේරුම් ගත්තා කියලාත්. ඒක ඇත්ත. ග්‍රයිඩර් වගේ අය තාමත් මේ ගැන විවිධ තියරි අදහස් ඉදිරිපත් කරනවා. ඒකෙන් පේනවා මේක කොච්චර මිනිසුන්ගේ ඔළුවේ තියෙනවද කියලා. හැබැයි ඒක වැදගත්ම දේ තමයි FBI එක 2016 දී මේ නෝජක් පරීක්ෂණය සක්‍රිය වැඩ නවත්තලා දැම්මා. ඒ කියන්නේ අපහැරියා. ඔව්. නිල වශයෙන් කිව්ව අලුත් විශ්වාසදායක සාක්ෂි ලැබුණොත් ඇරෙන්න මේකට තවත් සම්පත් යොදවන්නේ නැහැ කියලා. අවුරුදු 45ක් තිස්සේ පරීක්ෂණය කරලත් විසඳුමක් නැති නිසා වෙන්නේ නැති. ඒ කියන්නේ දශක 5කටත් පස්සේ මෙච්චර පරීක්ෂණය කරලා තාක්ෂණයේ දියුණු වෙලත් ඩී.බී. කූපර් කියන්නේ කවුද? එයාට මොකද වුනේ කියලා තාම හරියටම දන්නේ නැහැ. ඒක ටිකක් පුදුමයි වගේම හිතන්න දෙයක් නේද? ඇත්තම ලොකුම ප්‍රශ්නේ තමයි ඇත්තටම කෙනෙකුට පුළුවන් මේ විදිහට සැලසුම් කරලා මෙහෙම අපරාධයක් කරලා කිසිම හෝඩුවාවක් තියන්නේ නැතුව සදා හාට මතුරු දහන් වෙන්න. ඒ කාලේ හැටියට සමහර විට පුළුවන් වෙන්නේ නැති. වෙන්න පුළුවන්. ඒත් අද වගේ චන්ද්‍රිකා DNA හැමදේම තියෙන යුගයක වුණත් මේ වගේ සම්පූර්ණ අතුරුදහන් වීමක් වෙන්න පුරුවන්ද? සමහර විට කූපගේ කතාව අපිට මතක් කරන්නේ සමහර ප්‍රශ්නවලට උත්තර කවදාවත් ලැබෙන්නේ නැහැ කියන එක වෙන්න පුරුවන්. එයාගේ ලුකුම ජයග්‍රහණය අර සල්ලි ගත්ත එකවත් පැහැරගත්ත එකවත් නෙවෙයි මේ අභිරහස් විදියට අතුරුදහන් වීමම වෙන්නේ නැති.